සුබ දවසක් සියලු දෙනාටම. යම්කිසි නිහඬියාවකින් පස්සේ මාසයක පමණ නිහඬියාවකින් පස්සේ තමයි ඇත්තටම අපි අද වීඩියෝ එකකින් හම්බ වෙන්නේ. මම මගේ කලින් වීඩියෝ එකේදී මම කතා කරා ක්වොන්ටම් ටෙලිපොටේෂන් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ එක තැනකින් නැති වෙලා තව තැනකින් මතුවෙනවා වගේ සංසිද්ධියක් තමයි මෙන්න මේ ක්වොන්ටම් ටෙලිපොටේෂන් එක කියලා කියන්නේ. ඒතර මම එතනදී කතා කරා මේ ක්වොන්ටම් ටෙලිපොටේෂන් එක කියන්නේ මොකද්ද? එතකොට මේ වෙන විට මේ ක්වොන්ටම් ටෙලිපොටේෂන් එකේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරිසරය තුර මොන වගේ ජයග්‍රහණද මිනිසා අත්කරගෙන තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් මම එතනදී කතා කරා. එතකොට මම එතනදී විශේෂයෙන්ම කතා කරා අපිට මේ සයන්ස් ෆික්ෂන් එක එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධයක් වගේ හිතන මේ එක තැනකින් නැති වෙලා තව තැනකින් මතුවෙනවා කියන සංසිද්ධිය මේ වන විට මේ චීන ජාතික විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් වෙල් එක්ස්පෙරිමන්ට් එක ප්‍රූව් කරලා අවසන් කියන එක සම්බන්ධයෙන්. එතකොට දැන් මේ දේවල් ගැන අපි කතා කරගෙන යනකොට මම අන්තිමටම කිව්වා මේ ගොඩක් මට පෞද්ගලිකව හිතන කරුණු කාරණා කිහිපයක් සම්බන්ධිනුත්. ඒ වගේම දෙයක් තමයි දැන් මෙන්න මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව දියුණු වෙනවත් එක්කම ඊට කලින් කියන්න ඕනේ මේ දැන් ලෝකයේ එන්න මේ ක්වොන්ටම් භෞතික විද්‍යාත්මක සංකල්ප වලට නැඹුරු වෙමින් පවතින කාලයක්. 2025 කියලා ගත්තොත් අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට අපිට වැදගත් සම්දිස්ථානයක් හිමි අවුරුද්දක්. එතකොට අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. එතකොට අර සයන්ස් ෆික්ෂන් එකක් වගේ කියලා හිතිච්ච තවත් සංසිද්ධියක් සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරන්න යන්නේ. මම මගේ 14 වෙනි වීඩියෝ එකේදී කතා කරා මේ ක්වොන්ටම් ටනලින් එහෙම නැත්නම් ක්වොන්ටම් උමංකරණය කියන සංසිද්ධිය සම්බන්ධයෙන්. එතනදී අපි හරි ලස්සන අපූර්ව උදාහරණයක් අරගෙන අපි හැමෝම දන්න මේ හැරි පොටර් කතාමාලාවේ අර බිත්තියක් කරා ගමන් කරන සංසිද්ධිය අරගෙන අපි එතනදී පූර්ණ මේ ක්වොන්ටම් ටනලින් කියන concept එක ගැන කතා කරා. අපි එතනදී කතා කරා මොකද්ද මේ ක්වොන්ටම් ටනලින් කියලා කියන්නේ. ඊට පස්සේ wave function එක එහෙම නැත්නම් තරංගශිතය අරගෙන කොහොමද මෙන්න මේ ක්වොන්ටම් ටනලින් ඉෆෙක්ට් එක අපි represent කරන්නේ සහ විස්තර කරන්නේ. මම මගේ කලින් වීඩියෝස් වලදී කතා කරලා ඕන තරම් කතා කරලා තියෙනවා මේ තරංගශිතය සහ තරංග සමීකරණය සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි කතා කරා මොනවද මේ සාමාන්‍ය real world එකේ applications මොනවද කියලා මේ ක්වොන්ටම් ටනලින් ඉෆෙක්ට් එක පාවිච්චි වෙන. ඊට පස්සේ අපි කතා කරා ඇයි මේ ක්වොන්ටම් ටනලින් එක නැත්තම් ජීවේ පැවැත්මක් නැහැ කියලා කියන්නේ. ඒ වගේ හරි අපූර්ව විදිහට අපි එතනදී පුළුවන් තරම් සරලව මේ ක්වොන්ටම් ටනලින් ගැන කතා කරා. බලපු නැති කට්ටියට බලන්න මම පල්ලෙහා link එක දාලා තියෙන description එකේ. එතකොට මේ ක්වොන්ටම් ටනලින් කියන සංසිද්ධිය අපිට 2025 දී වැදගත් වෙන්නේ ඇත්තටම මේ 2025ට අදාළ කරන භෞතික විද්‍යාවට හිමිවන නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ මෙන්න මේ ක්වොන්ටම් ටනලින් ආශ්‍රිත කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට. ඇත්තටම මේ මම අර කලින් වීඩියෝ එක කරනකොට මේ නොබෙල් ත්‍යාගය හිමි වෙලා තිබ්බේ නැහැ. ඒ වෙනකොට මම ඇත්තටම මම මේ හිතාගෙන හිටියෙත් නැහැ මේ පෞද්ගලිකව හිතුවෙත් නැහැ මේ ක්වොන්ටම් ටනලින් වලට 2025 දී නොබෙල් ත්‍යාගය හිමි වෙයි කියලා. ඇත්තටම මේ 2025ට අදාළ කරන නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ 1980 ගණන් වල 85 86 වගේ කරපු පර්යේෂණයකට තමයි ඒකට තමයි මේ 2025ට අදාළ කරන නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ. අපි මේ දේවල් ගැන ඉදිරියට කතා කරමු. එතකොට මම කලින්ම කතා කරා අපිට මේ 2025 කියලා කියන්නේ ඊටාම වැදගත් අවුරුද්දක් කියලා මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට. එතකොට මොනවද හේතු? ඇයි මේ ක්වොන්ටම් ටනලින් වලට භෞතික විද්‍යාවට අදාළ කරන පිරිනමන්න පුළුවන් උපරිම ත්‍යාගය එහෙම නැත්නම් උපරිම සම්මානය වගේ අපි සලකන නොබෙල් ප්‍රයිස් එක හිමි වුණේ. මොනවද මේකේ තියෙන විශේෂ කාරණා? අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. එතකොට ඇයි මේ 2025 කියන අවුරුද්ද මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට වැදගත්ම අවුරුද්දක් කියලා අපි සලකන්නේ? පළවෙනිම දේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහෙම නැත්නම් UN එක විසින් මේ 2025 කියන අවුරුද්ද හඳුන්වනවා the International Year of Quantum Science and Technology කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර ක්වොන්ටම් විද්‍යාවේ අවුරුද්ද විදියට මේ 2025 කියන අවුරුද්ද නම් කරනවා. ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේක. දැන් අපි දන්නවනේ මිනිස්සුන්ට ඒ දවස්වලදී ඕන වුණා මෙන්න මේ කියන සංසිද්ධීන් විස්තර කරන්න යම්කිසි ආකෘතියක්. එතකොට අපි කියනවා අපේ ඇස් වලට පේන සාමාන්‍ය භෞතික පරිසරයේ තියෙන ඔබ්ජෙක්ට්ස් වලට අපි කියනවා මැක්‍රෝ ඔබ්ජෙක්ට්ස් කියලා. සාමාන්‍යයෙන් විශාල මහේක්ෂ පද්ධති කියලා අපි ඕකට කියනවා සිංහලෙන්.
එතකොට මෙන්න මේ දේවල් ගැන අධ්‍යයනය කරන්න විශේෂයෙන්ම බෝලයක් උඩ දැම්මම පල්ලෙහාට වැටෙන එක එහෙම නැත්නම් බෝලයක් මෙහෙම විසි කරනකොට ඒ ප්‍රක්ෂේපණය ඊට පස්සේ වාහනයක් ගමන් කරන එක මිනිස්සෙක් දුවන එක මිනිස්සෙක් ලිස්සලා වැටෙන එක ෆෑන් එකක් අරගෙන එක මෙන්න මේ වගේ දේවල් විස්තර කරන්න භෞතික විද්‍යාත්මක සංකල්පයක් ඉදිරිපත් වුණා. අපි ඔකට කියන ක්ලාසිකල් මෙකැනික්ස් නැත්නම් ක්ලාසිකල් ෆිසික්ස් කියලා. මේකට මූලිකත්වය ගැන කටයුතු කරා ඇත්තටම සර් අයිසැක් නිව්ටන් ඊට පස්සේ ගැලීලියෝ ගැලීලි මෙන්න මේ වගේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ඊට පස්සේ මිනිසුන්ට පේන්න ගත්තා අපි මොකක් හරි වස්තුවක් සාමාන්‍ය මෙන්න මේ කියන මැක්‍රෝ ඔබ්ජෙක්ට් එකක් මෙන්න මේ වගේ කියන එකක් අපි ඇතුළට කඩාගෙන යනකොට අන්වික්ෂීය තත්ත්වයට යටතේදී ඒ කියන්නේ ඇටමික් ස්කේල් එකේදී මේවා ගොඩාක් පාටිකල් සයිස් එක ගොඩාක් පොඩි වෙනකොට තවදුරටත් එන්නේ ගොඩනගපු ක්ලාසිකල් මෙකැනික්ස් වලින් ගොඩනගපු සමීකරණ. උදාහරණයක් විදිහට නිව්ටන් නියම තුනක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ චලිත සමීකරණ ඉගෙන ගන්න v = u ධන at v වර්ගය = u වර්ගය ධන 2 s. ඔන්න විදිහට අපි චලිත සමීකරණ ඉගෙන ගන්නවානේ. ඒතකොට තවදුරටත් එන්නේ කියන ක්ලාසිකල් මෙකැනික්ස් වල එන ඉගෙනවීම් ක්ලාසිකල් මෙකැනික්ස් වල එන ඉදිරිපත් කිරීම තවදුරටත් මෙන්න මේ කියන අන්වික්ෂීය තත්ත්වයටදී වළංගු වෙන්නේ නැහැ කියලා විද්‍යාඥයන්ට පෙනෙන්න ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කියන ඒ දේවල් ගැන අධ්‍යයනය කරන්න ගොඩනැගුව විද්‍යාඥයන් එකතු වෙලා ක්වොන්ටම් කන්සෙප්ට් එක ක්වොන්ටම් මෙකැනික්ස් එහෙම නැත්නම් ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන දේ එළියට ආවා. එතකොට මෙන්න මේ කියන විද්‍යාත්මක කරුණු දියුණු වෙවි එනවත් එක්කම නීල්ස් බෝ කියන විද්‍යාඥයා විසින් ප්‍රථම වරට මෙන්න මේ කියන ක්වොන්ටම් කියන කන්සෙප්ට් එක පාවිච්චි කරලා දැන් ක්වොන්ටම් කියලා කියන්නේ අපි මේ දේවල් ගැන ඕන තරම් කතා කරලා තියෙනවා. මේ මම සරලව කියන්න මේ ක්වොන්ටයිස් කියලා කියන්නේ එකින් එක වෙන්නු කියන අර්ථය. වෙන්නු කුඩා තත්ත්වයක් කියන අර්ථය. දැන් හිතන්නකො මෙන්න මේ විදිහට. දැන් දේ දුන්නක් ගන්නකො. එතකොට දේ දුන්නේ අපිට පාට වෙන් කරලා හඳුනා ගන්න බෑනේ. ඒ කියන්නේ අර ග්‍රේඩියන්ට් එකක් වගේනේ තියෙන්නේ. එතකොට අපිට දේ දුන්න කියන්න බෑ මේ ඩිස්ක්‍රීට් කියලා. ඒ කියන්නේ එකිනෙකට වෙන් වෙලා නැහැනේ. එතකොට ඒක අර කන්ටිනියස් මේ තමයි ඒකේ කලර් එක තියෙන්නේ. එතකොට මේ විදිහට මොකක් හරි එනර්ජි එකක් ශක්තිය ක්වොන්ටයිස් වෙලා තියෙනවා කියලා අපි කියනවා මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට. ඒ කියන්නේ ශක්ති පැකට්ස්. හරිද? ශක්ති පැකට්ස්. ඒ ශක්ති පැකට් එක අගේ අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් E = hf කියලා මොන දේවල් ගැන අපි කතා කරා. එතකොට නීල්ස් බෝ කියන විද්‍යාඥයා විසින් ප්‍රථම වරට මෙන්න මේ කියන ක්වොන්ටම් කියන කන්සෙප්ට් එක ඇප්ලයි කරා පරමාණුක ආකෘතියකට. ඒ කියන්නේ පරමාණුක ආකෘතියක් ඔහු විස්තර කරා මෙන්න මේ කියන ක්වොන්ටම් කියන සංකල්පයේ යොදා ගනිමින්. එතකොට මේ කාලේ වගේ වෙනකොට තමයි මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ රිලේටිවිටි එක සහ ක්වොන්ටම් සයන්ස් එක කරට කර තරගයකට මේ ලක්ුණේ. ඊට පස්සේ කාලයත් එක්කම පෙනීගෙන ගියා මෙන්න මේ කියන බෝස් ඇටමික් මොඩල් එක යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්ව තැන් තියෙනවා කියලා. ඊට පස්සේ 1924 25 26 වගේ කාලයක් වෙනකොට වර්න හයිසෙන්බර්ග් මහත්තයා විසින් ඉදිරිපත් කරනවා මයික්‍රෝ ඔබ්ජෙක්ට්ස් වලදී. ඒ කියන්නේ අන්වික්ෂීය තත්ත්වයටදී ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ අන්වික්ෂීය තත්ත්වයටදී මෙන්න මේ කියන පාටිකල්ස් අංශුමය ස්වභාවයක් වගේම ඒවට තරංගමය ස්වභාවයකුත් තියෙනවායි කියලා. අපි ඔකට කියනවා වේව් ප්‍රොපර්ටි එකක් සහ මේ පාටිකල් ප්‍රොපර්ටි එකක් කියලා. ඕකට තමයි මෙන්න මේ කියන වේව් පාටිකල් ඩුවැලිටි කියන කන්සෙප්ට් එක ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ අර්වින් ෂ්‍රෝඩින්ගර් කියන මහත්තයා විසින් ඒ අංශුන් වල තරංගමය ස්වභාවය යොදා ගැනීමෙන් ඒ තරංගමය ස්වභාවය විස්තර කරන්න තරංග ශිතයක් ගොඩනගනවා මැතමැටිකල් මොඩියුල් එකක්. ඇත්තට මෙන්න මේ කියන තරංග සමීකරණය එහෙම නැත්නම් තරංග ශ්‍රිතය අපි දන්න තරංග සමීකරණයක් විසඳුවට පස්සේ අපිට හම්බ වෙන්නේ තරංග ශ්‍රිතයක්. ඒතර ඒ තරංග ශ්‍රිතයෙන් විස්තර කරන්නේ ඒ පාටිකල් එකක් තරංගයක් විදියට හැසිරෙනකොට ඒ තරංගයේ තියෙන ගති ලක්ෂණ ගැන තමයි එන්නේ කියන තරංග ශ්‍රිතයෙන් විස්තර කරන්නේ. මේ දේවල් ගැන අපි වෙනම වීඩියෝ දෙකකදී කතා කරා. ඇත්තට මෙන්න මේ කියන තරංග සමීකරණය තරංග ශ්‍රිතය එහෙම නැත්නම් අන්සර්ටනිටි ප්‍රින්සිපල් එක මේ දේවල් මේ ඉදිරිපත් කරන්නේ 1925 කියන අවුරුද්දේදී. එතකොට අපි කියනවා බෝස් ඇටමික් මොඩල් එක එහෙම නැත්නම් නීල්ස් බෝ වගේ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරපු මේ ඕල් ක්වොන්ටම් තියරි කියලා. ඊට පස්සේ ක්ලාසිකල් මෙකැනික්ස් තිබ්බා. ඊට පස්සේ ඕල් ක්වොන්ටම් තියරි තිබ්බා. ඊට පස්සේ වර්නර් හයිසෙන්බර්ග්, අර්වින් ෂ්‍රෝඩින්ගර්, ඊට පස්සේ පවුලි ඩයිරැක් වගේ විද්‍යාඥයන් විසින්
අපි දන්නවා මේ පවුලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් එක තියෙනවානේ. පවුලි බහිෂ්කාර නියමය. ඒ දේවල් ඉදිරිපත් කරා 1925 වගේ අවුරුද්ද වෙනකොට. අපි ඔකට කියනවා නිව් ක්වොන්ටම් තියරි කියලා. අපි දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ ඉගෙන ගන්න ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ ඔන්න ඔය කියන නිව් ක්වොන්ටම් තියරි එක ගැන තමයි අපි මේ දැන් කතා කරන්නේ. එතකොට මේ ඔය 1925 කියන අවුරුද්දනේ ඔය තියෙන්නේ. ඒතකොට 1925 ඉඳලා 2025 වෙනකන් අවුරුදු 100ක් ගත වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඒක සමරන්න කියලා තමයි දැන් ඔය 1925 කියලා කියන්නේ. එතකොට මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තිබ්බ ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද අර තරංග ශ්‍රිතය ඊට පස්සේ අර ඒ ගොඩාක් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණා ඔය 1925 කියන අවුරුද්ද. එතකොට ඒක සමරීමක් විදියට තමයි මේ අවුරුදු 100කට පස්සේ 1925න් පස්සේ අවුරුදු 100කට පස්සේ මේ 2025 ඔන්න ඔය විදියට The International Year of Quantum Science කියලා මේ 2025 කියන අවුරුද්ද UN එක විසින් නම් කරලා තියෙන්නේ. එතකොට මේ ඇයි මේ ක්වොන්ටම් ටනලින් වලට 2025 දී නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ? ඇත්තටම මේ ක්වොන්ටම් ටනලින් කියන දේ පෙන්වන්නේ ක්වොන්ටම් අංශු වලට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ඒ වගේ පාටිකල්ස් ඒ කියන්නේ ඊටාම සියුම් අන්විච්ඡීය තත්වයට තේදී තමයි මෙන්න මේ කියන ක්වොන්ටම් ටනලින් ඉෆෙක්ට් එක පෙන්වන්නේ කියලා තමයි තිබ්බ ප්‍රසිද්ධ මතවාදය. එතකොට මෙන්න මේ කියන ක්වොන්ටම් ටනලින් ඉෆෙක්ට් එක සාමාන්‍ය මැක්‍රෝ ස්කේල් එකේදී මහේක්ෂීය තත්වයට තේදී ඔප්පු කරනවට තමයි ඇත්තටම මේ 2025 දී නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ. මෙතනදී ඒගොල්ලෝ පාවිච්චි කරන සුපිරි සන්නායක කියලා පොඩි ගැජමැටික් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ජෝසප්සන් ජන්ක්ෂන් කියලා එකක් තියෙනවා. මේ දේවල් ගැන අපි සරලව කතා කරමු. එතකොට ඔන්න ඔයකට තමයි මේ 2025 අවුරුද්දට අදාළ කරන නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ මේ ක්වොන්ටම් ටනලින් වලට. දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැති වෙයි. අපි එකින් එක සරලව ඉදිරියට කතා කරගෙන යමු. කතාව පටන් ගන්න කලින් මේ ක්වොන්ටම් ටනලින් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ඉක්මනටම කතා කරලා ඉමු. දැන් හිතන්න මෙතන මංගාව බෝලයක් තියෙනවා. එතකොට මට ඕන කරනවා ඒ බෝලේ මෙන්න මෙතන කන්දක් තියෙනවා කියලා හිතන්න. මට ඕන කරනවා මේ බෝලේ මේ කන්ද පාස් කරගෙන අනිත් පැත්තට යවන්න. හරිද? දැන් මොකද්ද සරලව සිද්ධ වෙන්නේ? දැන් අපි මේක ග්‍රවුන්ඩ් ස්ටේට් එක කියලා හිතුවොත් ග්‍රවුන්ඩ් එක කියලා හිතුවොත් එහෙම ඒ කියන්නේ සාමාන්‍ය පොළව කියලා හිතුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගන්නවා ගණනය කිරීම සඳහා මොකක් හරි දෙයක පොළවේදී විභව ශක්තිය ඒ කියන්නේ සාපේක්ෂ විභව ශක්තිය බිඳුවයි කියලා. කන්ද උඩට සාපේක්ෂව. එතකොට දැන් මෙහෙම පොළව තියෙනවා මෙතන කන්ද තියෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ? කන්ද උඩදී බෝලේ තියෙනකොට බෝලේට අදාළ කරන විභව ශක්තිය අපි හිතමු ජූල් 10යි කියලා. සරලව. හරිද? ජූල් 10යි කියලා. එතකොට මෙතනදී මම දෙන ශක්තිය ප්‍රමාණවත් වෙන්න ඕනේ අර ජූල් අඩුම තරමේ ඒ ජූල් 10 හෝ 10ට වඩා වැඩි වෙන්න මෙතනින් එහා පැත්තට යන්න නම්. ඕකනේ සරල කතාව. එතකොට මම මෙතනින් දෙන ශක්තිය මොකද්ද වෙන්නේ? එතකොට මෙතනින් දෙන ශක්තිය චාලක ශක්තිය, කයිනටික් එනර්ජි එක. එතකොට ආසන්න වශයෙන් මේ ජූල් 10ට සමාන හෝ ඊට වඩා දශමයක් හරි වැඩි වෙන්න ඕන කියලා මම කිව්වනේ. දැන් කොහොමනේ මට දැන් මේක යවා ගන්න පුළුවන් වෙන්නේ? හිතන්න ඔය මෙන්න මේ කියන පාටිකල් එක මෙන්න මේ කියන බෝලේ ක්වොන්ටම් අංශුවක් කියලා. එතකොට වෙන්න සිද්ධිය තමයි අර විදිහට මෙහෙම උඩට ගිහිල්ලා එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ මෙයාට පුළුවන් අර කන්ද තියෙනවානේ ඒ කන්ද හරහා මෙන්න මේ විදිහට අංශුවට ගමන් කරන්න. හරි ඔය කන්ද කියන දේ ඔළුවට එකපාරටම ඔළුවට ගන්න නැතුව කන්ද කියන දේ උදාහරණයක් විදිහට තේරුම් ගැනීම සඳහා පමණයි මම මේ උදාහරණය ගත්තේ. ඔය කන්ද කියන එක ඔයගොල්ලෝ ඩිෆයින් කරගන්න එනර්ජි බැරියර් එකක්. හරිද? අපි දන්න බැරියර්ස් දන්නවනේ. එතකොට මේ ශක්තියට අදාළ බැරියර් එකක් කියලා හිතන්න. එතකොට මේ විදිහට ඒ එනර්ජි බැරියර් එක හරහා මෙන්න මේ කියන ක්වොන්ටම් පාටිකල්ස් වලට පෙනිට්‍රේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිද ගමන් කරන්න පුළුවන්. ඔන්න ඔක තමයි ක්වොන්ටම් මේ ටනලින් කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මම දැන් කලින් කිව්වා මේ අපිට මේ ක්වොන්ටම් ටනලින් නැත්තම් මේ ජීවය පැවැත්මක් නැහැ කියලා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි දන්නවනේ දැන් ප්‍රධාන වශයෙන් මේ සූර්යාගේ මතු පිට. හරිද? මෙන්න මේ කියන න්‍යෂ්ටික විලයනය කියන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහටනේ අපිට සූර්යාගේ ශක්තිය පෘථිවියට හම්බ වෙන්නේ. ඒතොර න්‍යෂ්ටික විලයනයට දායක වෙන්නේ මෙන්න මේ කියන හයිඩ්‍රජන් ඇටම්ස්. හරි? හයිඩ්‍රජන් පරමාණු එකට සම්බන්ධ වීම තමයි මෙන්න මේ කියන න්‍යෂ්ටික විලයනය කියන්නේ. එතකොට
දැන් හිතන්න දැන් ඔය හයිඩ්‍රජන් ඇටම්ස් ඒ කියන්නේ හයිඩ්‍රජන් කියලා කියන්නේ බොහොම ඒ කියන්නේ ඒ හයිඩ්‍රජන් වල තියෙන න්‍යෂ්ටිය ඒ කියන්නේ හයිඩ්‍රජන් ඇටම් කියලා කියන්නේ බොහොම පොඩි පරමාණු. එතකොට ඔය න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවානේ ප්‍රෝටෝන. එතකොට ඔය ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණයිනේ. එතකොට ඒ හයිඩ්‍රජන් පරමාණු ලං වෙනකොට ඒ ප්‍රෝටෝන අතර විකර්ෂණයක් ඇති වෙනවා. අපි ඔකට කියනවා කූලොම්බික් රිපල්ෂන් එකක් කියලා. අපි ඔකට සරලව කියනවා. කියන්නේ කූලොම්බික් රිපල්ෂන් එක. අපි කලින් වීඩියෝස් වලදී කතා කරා මේ විශ්වයේ හැදිලා තියෙන පාටිකල්ස් 17ක් ගැන. හරි මම කලිනුත් කිව්වනේ. එතකොට විශ්වයේ ආකෘතිය කියලා වීඩියෝ එකකින් බලන්න. මම ඒක ලින්ක් එකක් දාලා තියන්නම්. එතනදී අපි කතා කරා මේ ෆෝස් කැරියර්ස්. ඒ කියන්නේ මේ බලය අරගෙන යන විවිධ අංශුන් කිහිපයක් ගැන. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ විශ්වයේ හැදිලා තියෙන ප්‍රධාන මූලිකම බල වර්ග 4ක් තියෙනවා. ෆන්ඩමෙන්ටල් ෆෝසස් කියලා අපි ඒවට කියනවා. එතකොට ඕව හඳුන්වනවා මේ ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස්, වීක් නියුක්ලියර් ෆෝස්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොමැග්නටික් සහ ග්‍රැවිටේෂනල් ෆෝස් කියලා. ඒ කියන්නේ ග්‍රැවිටි එක, ගුරුත්වාකර්ෂණය. එතකොට උදාහරණයක් විදිහට දැන් ওই ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස් එක හැදෙන්න දායක වෙන්නේ ග්ලුවෝන්ස් කියන බෝසෝන් එක. ඊට පස්සේ වීක් නියුක්ලියර් ෆෝස් වලට W සහ Z බෝසෝන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රොමැග්නටික්සම් එකට ඒ කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝසස් වලට ඒ ශක්තියට අදාළ කරන්නේ ඒ බලයට අදාළ කරන්නේ ෆෝටෝන කියලා කියන බෝසෝන් එක. ඊට පස්සේ ග්‍රැවිටි එකට අදාළ කරන ඒ පාටිකල්ස් එක තාම වෙල් එක්ස්පෙරිමන්ටලි වෙල් ඩිෆයින් කරලා නැහැ. මේ මතයක් තියෙනවා මේ ග්‍රැවිටෝන කියලා જાතියක්. නමුත් ඒක තාම හොඳට හොයාගෙන ඒක ස්ථාවරව ඒක හොයාගෙන නැහැ. ඒක නිසා තාම අර 17 ඇතුළට ග්‍රැවිටෝන කියන එක දායක කරලා නැහැ. එතකොට මං කිව්වා දැන් මෙන්න මේ කියන ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝසස් වලින් තමයි මෙන්න මේ කියන හයිඩ්‍රජන් ඇටම්ස් දෙක බැඳලා තියාගන්නේ. ඇයි අර ඒ හයිඩ්‍රජන් ඇටම්ස් ඇතුලේ තියෙන න්‍යෂ්ටි වල තියෙන රිපල්ෂන් එක කූලොම්බික් රිපල්ෂන් එක මැඩ පවත්වන්න. දැන් අපි දන්නවනේ මේ සූර්යයා මත න්‍යෂ්ටික විලයනය සහ විකණ්ඩනය කියන ප්‍රතික්‍රියා දෙකම සිද්ධ වෙනවා කියලා. දැන් මම කිව්වා මේ හයිඩ්‍රජන් වගේ පරමාණු එකට බැඳලා තියාගන්න දායක වෙන්නේ මෙන්න මේ කියන ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස් කියන බලය. එතකොට මේ බල ගෙනියන පාටිකල් එක තමයි ග්ලුවෝන්ස් කියලා කියන්නේ. ඇත්තටම මෙන්න මේ කියන විශ්වයේ තියෙන සියලුම බලවල් වලින් අර මම කිව්ව බල හතරෙන් මොකක්ද මේ බල හතර? ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස්, වීක් නියුක්ලියර් ෆෝස්, ඉලෙක්ට්‍රොමැග්නටිසම් සහ ග්‍රැවිටේෂනල් ෆෝස් එක. එතකොට මෙන්න මේ කියන බල හතරෙන් වඩාත්ම ශක්තිමත්ම බලය තමයි මෙන්න මේ කියන ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස් කියන බලය. එතකොට මෙන්න මේ කියන හයිඩ්‍රජන් බන්ධනය ගැලවෙන්න නම් ඒ කියන්නේ එකට බැඳලා තියෙන මේ ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝසස් වලින් එකට බැඳලා තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙකක් ගලවන්න නම් අධික ශක්තියක් අවශ්‍යයි. ඒ කියන්නේ අර කූලොම්බික් රිපල්ෂන් එකටත් වඩා මේ ශක්තියක් අවශ්‍යයි මෙන්න මේ කියන මේ බැඳලා තියාගන්න තියෙන බැඳලා තියෙන ශක්තිය මැඩ පවත්තන්න. සාමාන්‍යයෙන් කියනවා අපිට ඒක ඒ කියන්නේ ඒ අදාළ කරන දේ සිද්ධ කරන්න කෙල්වින් බිලියන් 4ක 5ක වගේ උෂ්ණත්වයක් අවශ්‍යයි කියලා එන්නේ ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝසස් මැඩ පවත්තලා හයිඩ්‍රජන් පරමාණු දෙයක් විදියට වෙන් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සූර්යයා මත තියෙන ඉහළම උෂ්ණත්වය ගත්තත් මිලියන 15ක් වගේ කෙල්වින්. කියන්නේ කෙල්වින් මිලියන 15ක් වගේ තමයි සූර්යයා මත තියෙන උෂ්ණත්වය. එතකොට ඕන කරනවා බිලියන්ස් 4ක් 5ක් විතර. කෙල්වින් බිලියන 4ක 5ක විතර ශක්තියක් ඕන කරනවා. මේක කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට දැන් හිතන්න මෙහිම බැඳලා තියෙනකොට හයිඩ්‍රජන් පරමාණු දෙක මෙහිම තියෙනවා. ඒ හයිඩ්‍රජන් පරමාණු වටේ තියෙනවා අර කියපු එනර්ජි බැරියර් එක. මම බෝලයක් අරගෙන කිව්වනේ මෙතන මේක එනර්ජි බැරියර් එකක් විදිහට හිතන්න කියලා. ඔන්න ඔය කියන එනර්ජි බැරියර් එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔය කියන ටනලින් ඉෆෙක්ට් එක නිසා තමයි ඒ කියන ඉතා සියුම් අංශු අර එනර්ජි බැරියර් එක through penetrate වෙන්නේ. එනර්ජි බැරියර් එක through එයා මේ ගමන් කරන්නේ. හරිද? probabilities තියෙන්නේ. තව හොඳ උදාහරණයක් තියෙනවා මෙන්න මේ කියන quantum tunneling කියන ඉෆෙක්ට් එක සිද්ධ වෙනවා කියලා ඔප්පු කරන්න. අපි දන්නවා මේ විකිරණශීලතාවය කියලා සංසිද්ධියක් තියෙනවා.
විකිරණශීලතාවය කියලා කියන්නේ අස්ථායි න්‍යෂ්ටීන් ස්ථායි න්‍යෂ්ටි දක්වා පරිවර්තනය වීගෙන යනකොට විවිධ කිරණ පිට කිරීමේ සංසිද්ධිය සරලව ගත්තොත්. එතකොට මේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් මෙතනදී සිද්ධ වෙනවා මේ පාටිකල් ක්ෂය වීම. ඒ කියන්නේ අංශු ක්ෂය වීම. ඕක ඉංග්‍රීසි වලින් කියනවා පාටිකල් ඩිකේ එකක් කියලා. ප්‍රධාන වශයෙන් මේ පාටිකල් ඩිකේස් වර්ග තුනක් සරලව ඉගෙන ගන්න පුළුවන් අපිට මේ ඇල්ෆා ඩිකේ, බීටා ඩිකේ සහ ගැමා ඩිකේ කියන එක. මෙතනින් අපිට අද කතාවට වැදගත් වෙන්නේ මෙන්න මේ කියන ඇල්ෆා ඩිකේ කියන එක. ඇල්ෆා කියලා කියන්නේ හීලියම් න්‍යෂ්ටිය. එතකොට හීලියම් අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය 4යි පරමාණු ක්‍රමාංකය 2යි. එහෙම අපි දන්නවනේ. එතකොට මෙන්න මේ කියන හීලියම් මේ අංශුවක් පිට වෙනවා නම් අපි ඔකට කියනවා ඇල්ෆා අංශුවක් පිට වෙනවා කියලා. මෙන්න මේකේ උදාහරණය බලන්නකෝ. මේ තියෙන යුරේනියම් 238 කියන සමස්ථානිකය, තෝරියම් 234 කියන සමස්ථානිකය දක්වා බිඳ වැටෙනකොට ඇල්ෆා පාටිකල් එකක්. එහෙම නැත්නම් හීලියම් න්‍යෂ්ටියක් පිටවීමේ සංසිද්ධිය. අපි කියන මේකට ඇල්ෆා ඩිකේ එකක් කියලා. එතකොට මෙන්න මේම පිට වෙන ඇල්ෆා පාටිකල් කියලා කියන්නේ අධික වේගයක් සහිත මේ අංශු විශේෂයක්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ කියන ඇල්ෆා පාටිකල් වල මේ චාලක ශක්තිය කැල්කියුලේට් කරලා තියෙනවා මේ අර්නස්ට් රදර්ෆර්ඩ් මහත්තයා විසින් මේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් 4.2ක් 4.3ක් ඒ වගේ සමහරක් වෙලාවට මේක පැතිරෙන්න පුළුවන් 4 5 6 වගේ වෙන්න පුළුවන් එක එක ගන්න තත්ත්වත් එක්ක සාමාන්‍යයෙන් ගත්තොත් අපි දැන්ට ගමුකෝ 4.2ක් කියලා නැත්නම් 4ක් ගමුකෝ 4යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් 4යි කියලා ගමුකෝ හැබැයි දැන් ඇල්ෆා විදියට පිට වෙන්නේ ප්‍රෝටෝන දෙකක්නේ දැන් හීලියම් වල තියෙන මොකද්ද විශේෂ ගුණේ හීලියම් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන දෙකක් තියෙනවා. එතකොට අර යුරේනියම් 92 කියන්නේ යුරේනියම් 92 කියලා කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකයනේ. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ එයාගේ න්‍යෂ්ටියේ තියෙන සම්පූර්ණ ප්‍රෝටෝන ගානනේ. එතකොට ඔය ප්‍රෝටෝන ගානෙන් 92කින් දෙකක් අඩු වෙලානේ අර තෝරියම් වල තියෙන පරමාණු ක්‍රමාංකය 90යි කියලා එයා පෙන්නලා තියෙන්නේ. එතකොට අර අඩු වෙන දෙක තමයි හීලියම් වලට තියෙන හීලියම් න්‍යෂ්ටියේ තියෙන පරමාණු දෙක. එතකොට එතනින් වෙන්නේ මොකද්ද? අර විදියට එකට ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝසස් වලින් එකට බැඳ තබාගත්ත න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන දෙකක් තමයි ගැලවිලා යන්නේ. හරිද? සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා අඩුම මෙන්න මේ විදියට යුරේනියම් 238 කියන පරමාණුවෙන් අර විදියට ප්‍රෝටෝනයක් එහෙම නැත්නම් හීලියම් න්‍යෂ්ටියක් එහෙම නැත්නම් ඇල්ෆා පාටිකල් එකක් ගලවන්න අවම වශයෙන් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 23ක් 25ක් අතර 23 25 26 වගේ මේ ශක්තියක් අවශ්‍යයක් වෙනවයි කියලා. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් 25 අපි ගමු 25ක් කියලා. මේ අපි සරලව ගමු 25ක් කියලා. දැන් 25ක් විතර ඕන වෙනවයි කියලා හොයාගෙන තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා සොයන් සිද්ධව සිද්ධ වෙන දේවල්. කවුරුත් පිටින් ගිහිල්ලා මේ යුරේනියම් එකක තියෙන හීලියම් න්‍යෂ්ටියක් ගලවන්නේ නැහැ. මේවා ස්වයන් සිද්ධව සිද්ධ වෙන ප්‍රතික්‍රියා ස්පොන්ටේනියස් රියැක්ෂන්ස්. එතකොට මේ වගේ half life එක කියලා තියෙනවා සාමාන්‍යයෙන් මේ දැන් අපි යුරේනියම් පරමාණු 100ක් තිබ්බොත් ඒක පරමාණු 50 දක්වා අඩු වෙන කාලය අපි කියනවා half life එක කියලා. මේවා වෙනම කැල්කියුලේට් කරලා තියෙනවා මෙච්චර දවසක් යනවා කියලා. එතකොට කිසිම බාහිර බලවේගයක් නැතුව බාහිර බලපෑමක් නැතුව මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන කොහොමද ගැලවිලා ඉන්නේ? දැන් මේවා මේ කිසිම බාහිර බලවේගයක් බාහිර බලපෑමක් නැතුව මේ ස්වයන් සිද්ධව සිද්ධ වෙන ප්‍රතික්‍රියා. දැන් මම කිව්වා මේ යුරේනියම් 238 කියන සමස්ථානිකයෙන් න්‍යෂ්ටියේ තියෙන ඇල්ෆා පාටිකල් එකක් හීලියම් එකක් ගලවන්න අවශ්‍ය කරනවා කියලා මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් 25ක්. හරිද? හැබැයි මෙයා ඇල්ෆා පාටිකල් එක ගැලවුණාට පස්සේ දැන් මේක එනර්ජි එකක් දෙන කවුරුකුත් නැහැ. ඒ කියන්නේ කවුරුත් මේකට එනර්ජි එකක් දෙන්නෙත් නැහැ. හැබැයි මෙයා ගැලවුණාට පස්සේ මම කියන්නේ මෙයා අධික වේගයක් තියෙනවා කියලා මේ ඇල්ෆා පාටිකල්ස් වලට එයාගේ වේගය අපි එනර්ජි එක කිව්වා මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්ස් 4යි කියලා. ඒතකොට මේ 4 තමයි යාට අයිති වෙන්නේ. එතකොට ඉතුරු 21ට මොකක්ද උනේ? මෙන්න මේ කියන 21 කියන එක අර එනර්ජි බැරියර් එක විදියට අපි හිතුවොත් එහෙම ඔන්න ඔය කියන එනර්ජි බැරියර් එක පෙනිට්‍රේට් කරලා තමයි අර විදියට ඇල්ෆා පාටිකල් එකක් මේ ෂය වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ රියල් වර්ල්ඩ් එකේ මේ සංසිද්ධිය මේ ක්වොන්ටම් ටනලින් කියන ඉෆෙක්ට් එක සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේ කතාව ඉදිරියට කරගෙන යන්න නම් අපි දැනගන්න ඕන කොහොමද විද්‍යුත් සන්නායක වලට දෙපැත්තට විභවාන්තරයක් දුන්නාම විදුලිය සන්නයනය වෙන්නේ කියලා.
දෙපැත්තට වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් දුන්නාට පස්සේ මේකේ තියෙන ඉලෙක්ට්‍රිසිටි එක කන්ඩක්ට් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපිට මේ විදුලිය සන්නයනය වෙනවද නැද්ද කියන එක මත මේ ද්‍රව්‍ය අපිට ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන්. මේ කන්ඩක්ටර්ස්, ඉන්සියුලේටර්ස් සහ සෙමිකන්ඩක්ටර්ස් කියලා. ඒ කියන්නේ සන්නායක, පරිවාරක සහ අර්ධ සන්නායක කියලා අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩන්න පුළුවන්. මේ සන්නායක කියලා කියන්නේ හොඳින් ඒවා ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හොඳට ඉලෙක්ට්‍රිසිටි එක කන්ඩක්ට් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි එක ගමන් කරනවා. පරිවාරක කියලා කියන්නේ ඒ වගේ ඉලෙක්ට්‍රිසිටි එක ගමන් කරන්නේ නැහැ. එතකොට අර්ධ සන්නායක කියලා කියන්නේ සෙමිකන්ඩක්ටර්ස් කියලා කියන්නේ මේ අර කන්ඩක්ටර්ස් වලයි ඉන්සියුලේටර්ස් වලයි අතරමැද ගුණ පෙන්වන ද්‍රව්‍ය. හරිද? මෙතනදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කන්ඩක්ටර්ස් කියන ද්‍රව්‍ය විශේෂය. එතකොට මේ කන්ඩක්ටර්ස් වල තියෙනවා වේලන්ස් බෑන්ඩ් කියලා තියෙනවා, කන්ඩක්ටිං බෑන්ඩ් කියලා තියෙනවා. එතකොට ඒ කන්ඩක්ටිං බෑන්ඩ් එකේ තියෙනවා ෆ්‍රී ඉලෙක්ට්‍රෝන, නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට ඔන්න ඒ කියන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට වෝල්ටේජ් එක දෙපැත්තට විභවාන්තරයක් දුන්නට පස්සේ නිදහසේ ওই ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පුළුවන්. ඉන්සියුලේටර්ස් වල පරිවාරකවල ওই කන්ඩක්ෂන් බෑන්ඩ් එකේ ඒ කියන්නේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකේ මේ ඉලෙක්ට්‍රෝන නැහැ. ඉලෙක්ට්‍රෝන ඉතාම අඩුවෙන් තියෙන්නේ. ඒක නිසා දෙපැත්තට විභවාන්තරයක් ඒ අදාළ කරන මැටීරියල් එක දෙපැත්තට විභවාන්තරයක් දුන්නට අර ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න බෑ. මොකද වේලන්ස් බෑන්ඩ් එකේදී ඉලෙක්ට්‍රෝන හොඳට එයාට මේ එයාගේ න්‍යෂ්ටියට බවුන්ඩ් වෙලා තියෙන්නේ. හරිද? ඕක තමයි සරල සිද්ධිය. දැන් අපි සරලව ගත්තොත් එහෙම මේ කන්ඩක්ටර්ස් එහෙම නැත්නම් අපි දන්න හොඳට අපි උදාහරණයක් විදිහට අපි කොප ගමුකෝ. කොප හරි මොනවා හරි නැත්නම් අපි කොප උදාහරණයකට ගත්තොත් එහෙම කොප කියලා කියන්නේ අපි දන්න ලෝහයක්. ලෝහ කියලා කියන්නේ හොඳට විද්‍යුතය සන්නයනය කරන. ඒ කියන්නේ විදුලිය ගමන් කරන මේ ද්‍රව්‍ය. එතකොට මේ කොපවල තියෙනවා හරි අපූර්ව සැකැස්මක්. හරිද? උදාහරණයක් අපි සරලව ගත්තොත් මොනවා හරි ලෝහයක් ගත්තොත් ඒ ලෝහවල ස්ට්‍රක්චර් එක අපි ගත්තොත් ලෝහක දැලිසක් තියෙනවා. හරිද? ඒ දැලිසේ අර දැලිසේ තියෙන නිදහස් කලාපවල ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි ලස්සනට ඒ වගේ තියෙන අපි කියනවා මේ ඇටම්ස් එහෙම නැත්නම් මේ න්‍යෂ්ටින් ලස්සනට arrange වෙලා මෙන්න මේ කියන රූපේ විදිහට ලස්සනට arrange වෙලා තියෙනවා. දෙපැත්තට වෝල්ටේජ් එකක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? වෝල්ටේජ් එක දුන්නාම වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක පැත්තක ඉඳලා මේ අනිත් පැත්තට ගමන් කරනවා. දැන් අපි දන්නවා අපි එදිනෙදා පාවිච්චි කරන මේ ඉලෙක්ට්‍රික් කන්ඩක්ටර්ස් වල මේ ප්‍රතිරෝධයක් තියෙනවා, රෙසිස්ටන්ට් එකක් තියෙනවා. මොකද යම්කිසි මට්ටමකට තමයි අපිට මෙන්න මේ කියන විදුලිය සන්නයනය කරන්න පුළුවන්. අර විදුලිය සන්නයනය වීම අනන්තයක් වෙන්නේ නැහැ. හරිද? ඒ රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඒතර කොහොමද මේ රෙසිස්ටන්ට් එකක් ජෙනරේට් වෙන්නේ? ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි දන්නවා අපි මොකක් හරි වෝල්ටේජ් එකක් දෙනවයි කියලා කියන්නේ ඒ අදාළ කරන මෙටල් එකට අදාළ කරන ලෝහයට ශක්තියක් දෙනවයි කියන එක. අපි දන්නවා මොකක් හරි දෙයකට ශක්තියක් දුන්නාට පස්සේ ඒව වයිබ්‍රේට් වෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට අපි ඔය FTIR ටෙක්නොලොජි එකෙත් ඔය පාවිච්චි කරන්නේ IR රේඩියේෂන් එක දානවා මැෂින් එකෙන් අපේ පාටික අපේ වස්තුවට දානවා අපේ මොකක් හරි ටෙස්ට් සාම්පල් එකකට දානවා. ඊට පස්සේ ඒක ඒ වගේ තියෙන ෆන්ක්ෂනල් ගෲප් වල මේ ඇරේන්ජ්මන්ට් එක අපිට බලන්න පුළුවන් මේ IR එකේ රේඩියේෂන් එක වැදුනට පස්සේ ඒ වගේ තියෙන ভাইබ්‍රේෂන්ස් මේ කොහොමද කියන එක සම්බන්ධයි. ඕම තමයි සංසිද්ධිය, සරල සංසිද්ධිය. එතකොට ඒ වගේ තමයි මෙන්න මේ ලැටිස් එකේ තියෙන න්‍යෂ්ටිය පව ভাইබ්‍රේට් වෙනවා. හරිද? එතකොට ඔය ভাইබ්‍රේෂන්ස් වෙනකොට දැන් ලැටිස් එක සම්පූර්ණ ලස්සනට මේ විදිහට arrange වෙලා තිබ්බොත් එහෙම මෙන්න මේ දිගට arrange වෙලා තියෙනකොට අර ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න ලේසි. එකම දිශාවකට ගමන් කරන්න ලේසි. හැබැයි මොකද්ද වෙන්නේ? දැන් මේක අපි එනර්ජි එක දුන්නාම අර ලැටිස් එක ভাইබ්‍රේට් වෙනවා. ලැටිස් එක ভাইබ්‍රේට් වෙනවා, ඉලෙක්ට්‍රෝනත් ভাইබ්‍රේට් වෙනවා. එතකොට සමහරක් වෙලාවට මොකද්ද වෙන්නේ? ඔය ඉලෙක්ට්‍රෝන වල ගමන් කරන එකට බාධාවක් ඇති වෙනවා. එතකොට ඔන්න ඔය කියන බාධාව තමයි බේසිකලි අපි සරලව ගත්තොත් මේ රෙසිස්ටන්ට් එක කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් නම් ඔය මේ හැසිරීම, ඒ කියන්නේ මෙන්න මේ කියන ভাইබ්‍රේෂන් එක, ලැටිස් එකේ තියෙන ভাইබ්‍රේෂන් එක නවත්තන්න සහ
ඉලෙක්ට්‍රෝනේ අර මෙන්න මේ කියන රූපේ විදිහට ඉලෙක්ට්‍රෝන විවිධ පැතිවලට ගමන් කරන එක මේ නවත්තලා එකම දිශාවකට එකම විදිහට එක ෆ්ලෝ එකක් විදිහට යන එක මේවා කරන්න අපිට පුළුවන් මේ මෙටල්ස් වල කන්ඩක්ටිවිටි එක වැඩි කරන්න. රෙසිස්ටන්ට් එක අඩු වෙනවා කියලා කියන්නේ කන්ඩක්ටිවිටි එක වැඩි වෙනවා කියන එක. සන්නායකතාවය වැඩි වෙනවා කියන එක. ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ සන්නායකතාවය වැඩි වෙනවා කියන එක. එතකොට ඔන්න ඔය කියන ප්‍රතිරෝධය පුළුවන් තරමකටම අඩු කරලා අර බිඳුවකට ආසන්න ප්‍රමාණයකට මේ අඩු කරලා හදපු මේ උපකරණ වලට තමයි මේ සුපර් කන්ඩක්ටර්ස් කියලා කියන්නේ. සුපිරි සන්නායක කියලා කියන්නේ. හරි. දැන් අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා පදාර්ථයේ මූලික අවස්ථා 3යි කියලා. මොනවාද? ඝන, ද්‍රව සහ වායු කියලා. හැබැයි අපි උඩ පන්ති වලට එනකොට ඉගෙන ගන්නවා තව 4වෙනි අවස්ථාවක්. ඒ කියන්නේ state of matters, fourth state of matter එක මේ ප්ලාස්මා කියලා අවස්ථාව. ඊට පස්සේ හරි අපූර්ව විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්න මේ ඉන්දියානු ජාතික සතේන්ද්‍රනාත් බෝස් සහ මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන දෙන්න එකතු වෙලා විද්‍යාඥයෝ දෙන්න එකතු වෙලා අලුත් ස්ටේට් ඔෆ් මැටර් එකක් අලුත් ස්ටේට් එකක් මේ පෙන්නලා දෙනවා. ඒක නම් කරනවා මේ බෝස් අයින්ස්ටයින් කන්ඩන්සේට් කියලා. ඒ කියන්නේ ෆිෆ්ත් ස්ටේට් එක. ඒ කියන්නේ පදාර්ථයේ භෞතික අවස්ථා 5 වෙනි භෞතික අවස්ථාව කියලා මේ ඕක නම් කරන්න පුළුවන්. එතකොට මොකද පදාර්ථයේ භෞතික අවස්ථා දැන් මේ වෙනකොට තියෙනවා 5ක්. පළවෙනි එක තමයි ඝන, solid, liquid, gas, plasma and Bose-Einstein condensate කියන එක. මේක ඇත්තටම ඉදිරිපත් කරන්නේ මේ 1921 වගේ වෙනකොට තමයි මේ බෝස් සහ අයින්ස්ටයින් එකතු වෙලා මෙන්න මේ දේ ඉදිරිපත් කරන්නේ. අපි ඕක සරලව කියනවා BEC කියලා. Bose-Einstein condensate state එක කියලා. BEC state එක කියලා. ඇත්තටම මේ බෝස් සහ අයින්ස්ටයින් එකතු වෙලා හරි අපූර්ව දේවල් ටිකක් කරනවා. හරිද? දැන් අපි දන්නවනේ දැන් අපි ෆන්ඩමෙන්ටල් පාටිකල්ස් වලට ආවට පස්සේ අපි බෝසෝන ගැන කතා කරනවානේ. ඒ කියන්නේ ෆෝස් කැරියර්ස්. එතකොට මේ සටෙන්ඩනාත් බෝස් සහ අයින්ස්ටයින් එකතු වෙලා ගොඩනගනවා ඇත්තරම මේ මැතමැටිකල් මොඩියුල් එකක්. හරිද? මේ කියන්නේ මැතමැටිකල් මොඩියුල් එකක් ගොඩනගනවා මේ ස්පින් ස්ටේට් එක. ඒ කියන්නේ ස්පින් ස්ටේට් එක 0.1 2 වගේ ඉන්ටිජර්ස් තියෙන ස්පින් ස්ටේට් එකක් තියෙන දේවල් ඩිස්ක්‍රයිබ් කරන්න. ඒවා විස්තර කරන්න මැතමැටිකල් මොඩියුල් එකක් ගොඩනගනවා. එතකොට අපි දන්නවනේ මේ බෝසෝන වල මම මේ දේවල් ගැන හොඳටම කතා කරා. මේ ආයි මතක් කරනවා මේ කැමති කට්ටියට ගිහිල්ලා බලන්න ලින්ක්ස් මම පල්ලෙහා දාලා තියන්න. මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. සරලව කියන්නම් මේ බෝසෝන වලට තියෙන්නේ ඉන්ටිජර්ස්. ඒ කියන්නේ ස්පින් එක 0.1 2 3 4 කියන ඉන්ටිජර්ස් වර්ග. හැබැයි ක්වාර්ක්ස් සහ ලෙප්ටෝන්ස් වලට ආවට පස්සේ මේ ඕවට අයිති වෙන්නේ මේ ඉන්ටිජර්ස් half integers. ඒ කියන්නේ භාගය, ධන භාගය, ඍණ භාගය ඔන්න ඔය කියන දේවල් වලට. ඉලෙක්ට්‍රෝන එක කියලා කියන්නේ ඒ විදිහට මේ ඍණ භාගය හෝ ධන භාගයේ ස්පින් ස්ටේට් එකක් තියෙන එකක්. හැබැයි ඒක බෝසෝන් එකක් නෙමෙයි. බෝසෝන් එකක් ගත්තොත් මේ 0.1 2 3 4 කියන ඒ වගේ ස්පින් ස්ටේට් ඉන්ටිජර් ස්පින් ස්ටේට් තමයි බෝසෝන වලට තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන බෝසෝන අර මම කලින් කිව්වා වගේ මේ බෝසෝන විස්තර කරන්න මැතමැටිකල් මොඩියුල් එකක් ඉදිරිපත් කරනවා මේ සතේන්ද්‍රනාත් බෝස් සහ මේ අයින්ස්ටයින් කියන දෙන්න එකතු වෙලා. එතකොට ඒ දෙන්නම තමයි මේ අර fifth matter එක fifth state of matter එක මේ ඉදිරිපත් කරන්නේ Bose-Einstein condensate කියලා. එතකොට මොකක්ද අතරම මේ Bose-Einstein condensate කියලා කියන්නේ? දැන් අපි දන්නවා ඝනයක් අපිට ද්‍රව කරන්න අවශ්‍ය නම් අපි ඒකට මොකද කරන්නේ? තාප ශක්තිය දෙනවා. අර අයිස් කැටයක් වතුර බවට පත් කරන්න අපි මොකද කරන්නේ? ඒක රත් කරනවා. අයිස් කැටේ නැත්තම් සාමාන්‍ය පරිසරයේ තිබ්බ මේ ටෙම්පරේචර් එක නිසා උෂ්ණත්වය නිසා එයා ද්‍රව වෙනවා. ඊට පස්සේ ද්‍රවයක් වායු කරන්න අපි ඒත් මොකද්ද කරන්නේ? රත් කරනවා. වතුර කේතලේ නටනවා කියලා කියන්නේ අපි මේ රත් කරනවා කියන එක. ඊට පස්සේ වතුර මොකද්ද වෙන්නේ? ඒක ජල වාෂ්ප බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ප්ලාස්මා කියලා කියන්නේ තවදුරටත් අපි උෂ්ණත්වය වඩා ඉහළ උෂ්ණත්වවලදී අර ඉලෙක්ට්‍රෝන කියන දේ ගැළපිලා අයන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණොත් එතන ධන අයනයක් හැදෙනවනේ. එතකොට ඔන්න ඔය කියන විදිහට ඉලෙක්ට්‍රෝනේ ඉවත් වීම නිසා අර හැදෙන අයනික් බිහේවියර් එක නිසා
මේ එක අයනික් බීම් එකක් වගේ ජෙනරේට් වෙනවා. ඕකට තමයි අපි කියන්නේ මේ fourth state of matter එහෙම නැත්නම් ප්ලාස්මා කියලා කියන්නේ. දැන් ඔය උෂ්ණත්වය වැඩි කරනකොටනේ. එතකොට අපි උෂ්ණත්වය අඩු කරගෙන යනකොට මේ අතරම දැන් මේ බෝස් අයින්ස්ටයින් කන්ඩෙන්සේට් එක බෝස් සහ අයින්ස්ටයින් එකතු වෙලා මේ ඉදිරිපත් කරන්නේ මේ බෝසෝන වලට. එතකොට මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ඒගොල්ලන්ට පේන්න ගන්නවා එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා ඒක extremely low temperatures. ඒ කියන්නේ අපි ඔකට කියනවා නිරපේක්ෂ උෂ්ණත්වය absolute temperature එක කියලා කියනවා. කෙල්වින් බිඳුව. කෙල්වින් බිඳුවට ආසන්න කරගෙන යනකොට අර individual particles වගේ තියෙන දේවල් ඒ වගේ තියෙන තනි behaviors ඔක්කොම අයින් කරලා ඔක්කොම ටික එකට හරිද එකට එකතු වෙලා ගමනක් යනවා වගේ සිද්ධියක්. හරිද? ඒ කියන්නේ මේ අර උෂ්ණත්වය අඩු කරගෙන යනකොට තනි මේ ඒ වගේ තියෙන මේ ඩෙන්ටිටිස් ඔක්කොම ඒගොල්ලෝ අයින් කරගෙන එක තනි මේ දෙයක් විදිහට මේ හැසිරෙනවා කියලා මේ පේන්න ගත්තා. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී තමයි මේ කියන්නේ මේ බෝස් අයින්ස්ටයින් කන්ඩෙන්සේට් එකක් කියලා. අපි ඕකට කියනවා මේ සුපර් ඇටම් එකක් කියලා. ඒතකොට ඔන්න ඔය අවස්ථාවේදී අර එකට එකතු වෙලා හැදෙන එකට අපි සාමාන්‍යයෙන් කියනවා මේ සුපර් ඇටම් එකක් කියලා. හරිද? ඒතකොට මෙන්න මේ කියන වචන මේ අමතක කරන්න එපා. මේ අපිට වැදගත් වෙන ඉස්සරහ කතාව කරගෙන යනකොට. එතකොට මෙන්න මේ අවස්ථාවේදී වෙන්නේ දැන් හිතන්නකෝ දැන් මම කියන්නේ මේ දේවල් අදාළ කරන්නේ ඒගොල්ලෝ බෝසෝන වලට විතරයිනේ මේගොල්ලෝ මේක මේ ඉදිරිපත් කරේ බෝස් අයින්ස්ටයින් කන්ඩෙන්සේට් කියන එක මුලින්. දැන් උෂ්ණත්වය අඩු කරගෙන යනකොට මොකද්ද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දැන් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ බෝසෝන නෙමෙයි. මම කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට ධන භාගය ඍණ භාගය වගේ half integers තියෙන්න පුළුවන්. දැන් උෂ්ණත්වය අඩු කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? අර උෂ්ණ ඉහළ ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන හරිද? අපි උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රෝන ගැන මෙතනදී කතා කරමු. මොකද සන්නායකතාවයට දායක වෙන ඉලෙක්ට්‍රෝනනේ. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය අඩු කරගෙන යනකොට පල්ලෙහා ශක්ති මට්ටම් වලට පැමිණෙනවා. හරිද? එතකොට ඒ ඉහළ ශක්ති මට්ටම් වලදී ඉන්නකොට තමයි අර ධන භාගයේ ඍණ භාගයේ මෙන්න මේ වගේ අර පවුලි එක්ස්ක්ලූෂන් ප්‍රින්සිපල් එක තවදුරටත් වළංගු වෙන්නේ මෙන්න මේ කියන දේවල් මේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට පවුලි එක්ස්ක්ලූෂන් ප්‍රින්සිපල් එක වළංගු වෙනවනේ. අර පල්ලෙහාට වැටෙනකොට මේ ඒගොල්ලන්ට පේන්න ගන්නවා මේ ඉලෙක්ට්‍රෝන්ස් වල තියෙන වේව් ෆන්ක්ෂන් තරංග ශ්‍රිත එකින් එක සමපාත වෙනවා. හරිද? ඒ කියන්නේ ඕවර්ලැප් වෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් දැන් එක ශක්ති මට්ටම් වලනේ මේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ. සාමාන්‍ය තත්ත්වයට තේදී ඉලෙක්ට්‍රෝන ඉන්නේ එක ශක්ති මට්ටම් වල. එතකොට අර විදියට උෂ්ණත්වය ඇබ්සලූට් ටෙම්පරේචර් එකට එහෙම නැත්නම් කෙල්වින් බිඳුවට ආසන්න කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝන පල්ලෙහා ශක්ති මට්ටම් වලට ඇවිල්ලා අපි ග්‍රවුන්ඩ් ස්ටේට් එක කියමුකෝ. ඒ ග්‍රවුන්ඩ් ස්ටේට් එක වගේ අවස්ථාවකදී ඒගොල්ලෝ හැසිරෙනවා තනි වේව් ෆන්ක්ෂන් එකක් විදිහට. කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ඔක්කොම තනි වේව් ෆන්ක්ෂන් එකක් විදිහට හැසිරෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන්ස් වලට මොකද්ද තිබ්බේ? සාමාන්‍ය අවස්ථාවේදී ඒ ඉලෙක්ට්‍රෝන එක එකට වෙන වෙච්ච ඩෙන්ටිකල් අවස්ථාවල් වලදී තියෙනවා එකින් එකට වෙන වෙනම ඩෙන්ටිටිස් තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට. අර උෂ්ණත්වය අඩු කරගෙන ගියාට පස්සේ අර ඒ ඉලෙක්ට්‍රෝන වල තිබ්බ එකින් එකට සෙපරේට් ඩෙන්ටිටිස් ඒගොල්ලෝ අයින් කරලා මට ඕනේ නැහැ කියලා දාලා අපි ඔක්කොම එක ගමනක් යමුයි කියලා ඒ ඔක්කොම එකට මේ තනි වේව් ෆන්ක්ෂන් එකක් පෙන්වනවා. ඒතකොට ඔන්න ඔය අවස්ථාවේදී තමයි අර මම කියපු සුපර් ඇටම් එකක් මෙතනදී ජෙනරේට් වෙන්නේ. සුපර් ඇටමික් තත්වයට මෙන්න මේ කියන පද්ධතිය මේ පත් වෙන්න ඔන්න ඔය කියන අවස්ථාවේදී. ඒතකොට අපි දැන් මේ සුපර් ඇටම් එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් සහ බෝස් අයින්ස්ටයින් කන්ඩෙන්සේට් එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් දන්නවා. ඊළඟට 1973 වගේ වෙනකොට මේ බ්‍රයන් ජෝසප්සන් වගේ ඇතුළු මෙන්න මේ කියන විද්‍යාඥයන් තුන්දෙනා විසින් හරි අපූර්ව මේ දෙයක් ඉදිරිපත් කරනවා. ඇත්තටම මෙන්න මේ කියන මේ බ්‍රයන් ජෝසප්සන් ඇතුළු මෙන්න මේ කියන විද්‍යාඥයන් තුන්දෙනා මේ ඇවිල්ලා මේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් තුන්දෙනෙක්. ඒ කියන්නේ තියරිටිකල් ෆිසිසිස්ට්ලා. තියරිටිකල් ෆිසිසිස්ට්ලා තමයි මෙන්න මේ කියන මේ තුන්දෙනා. කියන්නේ සෛද්ධාන්තිකව තමයි මේගොල්ලෝගේ මේ දේවල් මේගොල්ලෝ මේ ඉදිරිපත් කරන්නේ. මේක පෙන්නනවා මෙන්න මේ විදිහට සුපර් කන්ඩක්ටර්ස් දෙකක්. දැන් අපි දන්නවා සුපර් කන්ඩක්ටර් එකක් කියන්නේ මොකක්ද කියලා.
ඔය විදිහට සුපර් කන්ඩක්ටර්ස් දෙකක් අපි තිබ්බොත් එහෙම මැද්දෙන් අපි දානවා එනර්ජි බැරියර් එකක්. ඒ කියන්නේ ඉන්සියුලේටර් එකක්. අපි දන්නවා දැන් ඉන්සියුලේටර් එක තියෙන ප්‍රොපර්ටි එක මොකද්ද? ඉන්සියුලේටර් එකකට බෑ මේ විද්‍යුතේ ගමන් කරන්න. විද්‍යුතේ සම්නයනය කරන්න බෑ මේ පරිවාරකයකට. එතකොට මෙතනදී මොකද්ද මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ? මේගොල්ලෝ කියනවා මෙන්න මේ විදියට දාලා තියෙන ඉන්සියුලේටර් එකෙන් දකුණු පැත්ත ගත්තොත් ඒ දකුණු පැත්තේදී ජෙනරේට් වෙනවනේ මොකක් හරි වේව් ෆන්ක්ෂන් එකක්. හරිද? මොකක් හරි වේව් එකක් එතන ජෙනරේට් වෙනවා. වේව් ෆන්ක්ෂන් එකක් එතනදී තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් වලින් තියෙනවා. අපි වෝල්ටේජ් එකක් දුන්නාට පස්සේ එතනින් ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් වෙනවා. ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන නිසා. එතකොට ඉලෙක්ට්‍රෝන දැන් මෙතන සුපර් කන්ඩක්ටර්ස් තියෙන්නේ. හරිද? එතකොට ලැටිස් වල ප්‍රශ්නයක් නැහැ. ලස්සනට ඉලෙක්ට්‍රෝන්ස් වලට මේ ගමන් කරන්න පුළුවන්. දැන් මැද්දෙන් හැබැයි ඉන්සියුලේටර් එකක් දාලා තියෙනවා. මැද්දෙන් අනිත් පැත්තට යන්න බෑ කියනවා දැන් අපිට හිතෙන්නේ. මේගොල්ලෝ පෙන්නනවා මේ මෙතනදී අර දකුණු පැත්ත ගත්තොත් දකුණු පැත්තේ වේව් එක වම් පැත්තේ සුපර් කන්ඩක්ටර්ස් වල තියෙන්න පුළුවන් කියලා. වම් පැත්තේ සුපර් කන්ඩක්ටර් එකේ තියෙන්න පුළුවන් කියලා. වම් පැත්තේ ජෙනරේට් වෙන වේව් එක දකුණු පැත්තේ සුපර් කන්ඩක්ටර් එකේ තියෙන්නත් පුළුවන් කියලා පෙන්නනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර ඉන්සියුලේටර් එක through මෙන්න මේ කියන waves ගමන් කරලා තියෙන්නේ. හරියට නිකන් අර කන්ද මේ හරහා මේ බෝලේ යනවා වගේ. හරිද? එනර්ජි බැරියර් එක හරහා මේක පෙනිට්‍රේට් වෙනවා වගේ සිද්ධියක් ඔතන තියෙනවා. ඊට පස්සේ මේක මේ අර අපි අර ඉන්සියුලේටර් එක මේ සරලව මෙහෙම පෙන්නුවට මේ ඉන්සියුලේටර් එක දාලා තියෙන මේ ජංක්ෂන් එක. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ඔය ඩයෝඩ්ස් ගැන කතා කරනකොට PN ජංක්ෂන් අපි දන්නවනේ. P type semiconductor එකක් N type semiconductor එකක් එකට combine වෙලා හදනවනේ PN junction එකක්. එතකොට LED එක ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඒ කියන PN junction එකනේ. එතකොට එන්නේ විදියට junction එක ඒ සංදිය මේ නම් කරනවා මේ ජෝසප්සන් junction එකක් කියලා. ඊළඟට දැන් ඔය විදියට අර මේ waves මේ wave functions ඒ penetrate වෙන සිද්ධියට ඒගොල්ලෝ මේ පෙන්නනවා මෙන්න මේ කියන ජෝසප්සන් effect එකක් කියලා. ඇත්තටම මේක මේ සෛද්ධාන්තිකව පෙන්නලා දීපු එකක් නේ. මෙන්න මේ දෙයටත් මේ පසු කාලීනව කොහොම හරි මේ නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. මට ඇත්තටම මේ අවුරුද්ද මතක නැහැ. මම මේ පල්ලෙහෙන් දාලා තියන්නම් අවුරුද්ද මොකක්ද කියලා මේ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමි වෙන එක. මේක තියරිටිකල් කන්සෙප්ට් එකක්. ඊට පස්සේ දැන් මේ 1973 දී මේ ඉදිරිපත් කරපු දේ 1985 දී පරීක්ෂණාත්මකව මේ ඔප්පු කරලා පෙන්නනවා මේ ජෝන් ක්ලාක්, මයිකල් H ඩෙවෝට්‍රි සහ මේ ජෝන් M මාර්ටිනස් කියන විද්‍යාඥයෝ තුන්දෙනා විසින්. එතකොට ඔන්න ඔය සිද්ධිය තමයි දැන් මෙතන ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? අර සුපර් කන්ඩක්ටර්ස් වලදී කියන්නේ සුපර් කන්ඩක්ටර් එකේදී මොකද්ද වෙන්නේ? අර විදිහට ඒගොල්ලේ සුපර් කන්ඩක්ටර්ස් දෙක හදන්නේ අර විදිහට මේ extremely low temperatures වලදී අර විදිහට electrons වල එක එක identities වෙනස් අයින් කරලා individual identities අයින් කරලා ඒ electrons වලින් අර super atomic super atom එකක් generate කරනවා. හරිද? ඔගේ තව දේවල් තියෙනවා මේ copper pairs කියලා තියෙනවා. ඒ වගේ ගොඩක් මේ දේවල් ටිකක් තියෙනවා. ඒතර ඒ විදිහට අර copper pairs ඒගොල්ලෝ generate කරලා අර super atomic scale එකේ තියෙන. එහෙම නැත්නම් super atoms විදිහට මේ ඒවා මේ behave කරන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන පරිවර්තනය කරගන්නවා. temperature එක අඩු කරලා. එතකොට මොකද්ද වෙන්නේ? අපි අර කොටු වෙලා හිටපු මේ quantum ඒ කියන්නේ quantum scale එකට කොටු වෙලා තිබ්බ මේ quantum tunneling කියන දේ අර තව දුරටත් අපිට හොඳට පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන් ලේසි වෙන විදිහට මේ super atomic scale එකට. හරිද? මේ ඒගොල්ලෝ පරීක්ෂණය සිද්ධ කරලා සාර්ථකව මේ ඒ පරීක්ෂණය ඔප්පු කරලා තියෙනවා. මෙන්න මේකට තමයි ඒ කියන්නේ මේ 1985 දී මෙන්න මේ විදිහට පරීක්ෂණාත්මකව ඔප්පු කරපු මේ සිද්ධියට තමයි 2025 දී නොබෙල් ත්‍යාගය හිමි වෙන්නේ. එතකොට ඇත්තටම මේ බෝස්-අයින්ස්ටයින් කන්ඩන්සේට් එකේදී කරන්නේ අපිට අර ක්වොන්ටම් ස්කේල් එකේ ඒ කියන්නේ ක්වොන්ටම් ස්කේල් එකේ තියෙන දේවල් large scale එකේ කියන්නේ ලොකු ස්කේල් එකකදී දකින්න අවස්ථාව සලසන එක තමයි මේ බෝස්-අයින්ස්ටයින් කන්ඩන්සේට් එකේදී කරන්නේ.
දැන් ඉලෙක්ට්‍රෝන ඇත්තටම අර විදිහට සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී දැන් මම කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ බෝසෝන නෙමෙයිනේ. හරිද? ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ෆර්මියොන්ස්. හරිද? ෆර්මියොන්ස් වල තියන්නේ ඉන්ටිජර්ස්. ඒ කියන්නේ ස්පින් එක තියන්නේ ඉන්ටිජර්ස්, half integers. හරිද? එතකොට ඒ විදිහට සාමාන්‍යයෙන් තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වල මේ ඒගොල්ලෝ ඉන්ඩිවිජුවල් අයිඩෙන්ටිටිස් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට වෙන වෙනම තරංග ශ්‍රිත තමයි තියෙන්නේ, වෙන වෙනම වේව් ෆන්ක්ෂන්ස් තමයි තියෙන්නේ. එතකොට ඒ තියෙන්නේ ඒගොල්ලෝ ක්වොන්ටම් ස්කේල් එකේ ඉන්නකොට. එතකොට අර විදිහට කන්ඩෙන්සේට් කර යනකොට මේ කන්ඩෙන්ස් කර යනකොට එක්ස්ට්‍රීම්ලි ලෝ ටෙම්පරේචර්ස් වලදී අඩු ඒ කියන්නේ කෙල්වින් බිඳුවට වගේ ආසන්න වෙනකොට අරව මොකද්ද වෙන්නේ? එකට එකතු වෙනවා මේ තනි වේව් එකක් හදනවා. එතකොට අර ක්වොන්ටම් ස්ටේට් එකේ ක්වොන්ටම් ස්කේල් එකේ තිබ්බ ටික දැන් අපිට සාමාන්‍යයෙන් මේ ලාර්ජ් ස්කේල් එකකදී දකින්න අවස්ථාව සලසපු එක තමයි මේ බෝස්-අයින්ස්ටයින් කන්ඩෙන්සේට් එකේදී කරන්නේ. ඊට පස්සේ මේ ඇත්තරම මේකේ අර මේ බෝස්-අයින්ස්ටයින් කන්ඩෙන්සේට් එකේදී හැදෙන මෙන්න මේ කියන අර සුපර් ඇටම්ස් වගේ තත්ත්වයක් ඇති වෙනවානේ. ඇත්තරම ඕවක් මේ අපි කියනවා මේ සුපර් ෆ්ලුයිඩිටි එකක් තියෙනවා. කියන්නේ සුපර් ෆ්ලුයිඩිටි එකක් කියලා කියන්නේ මේ අර සුපිරි ගලා යාමේ හැකියාවක් තියෙනවා. හරිද? මේ දැන් අපි දන්නවනේ මේ ඝර්ෂණය. දැන් මොකක් හරි අපි දැන් මේ බෝලය මෙහෙම යනකොට බෝලය මොකක් හරි මේ පොළවේ ගමන් කරනකොට මේ බෝලයේ ගමන් චලිතයට එරෙහිව පොළවෙන් බෝලය මත යෙදෙනවනේ ඝර්ෂණය කියලා දෙයක්. ඔය වගේම තියෙනවා මේ ද්‍රවවල තියෙනවා මේ දුෂ්ටාවිතාවය කියලා එකක්. එතකොට ඔන්න ඔය කියන දුෂ්ටාවිතාවය ඊටාම ආසන්න වශයෙන් බිඳුවට සමානයි. කියන්නේ බිඳුව කියලාම තමයි මේ සලකන්නේ. ආසන්න වශයෙන් බිඳුවට සමාන මේ තත්ත්වයක් නිර්මාණය වෙනවා මේ ඒ ෆ්ලුයිඩිටි එකක් එතනදී ජෙනරේට් වෙනවා. ඊට පස්සේ මේ සුපර් ෆ්ලුයිඩිටි එකක් එහෙම ආවොත් එහෙම ඇත්තටම මම කිව්වා ඒ වගේ මේ රෙසිස්ටන්ට් එක බිඳුවයි කියලා කියන්නේ ඒ වගේ අපි කියනවා මේ විස්කසිටි කියන්නේ අර දුෂ්ටාවිතාවයට කියන්නේ ඉංග්‍රීසි වලින් විස්කසිටි කියලා. ඒ මේ විස්කසිටි එක බිඳුවයි ආසන්න වශයෙන් බිඳුවයි කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ තමයි මේවට ඒ තියෙන සුපර් ෆ්ලුයිඩිටිස් වලට මේ ඒ වගේ මේ සීරෝ ග්‍රැවිටි. ඒ කියන්නේ මේ සුපර් ෆ්ලුයිඩිටි තත්ත්වයේ තියෙන දේවල් ගුරුත්වාකර්ෂණයට එරෙහිව යන්නේ. හරිද? අර නිකන් මේව කෝප්පයක් තියෙනවා නම් මේ කෝප්පේ මේ වතුර මෙහෙම ඇතුලේ තියෙන වතුර මෙහෙම උඩින් යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ කියන කෝප්පේ තියෙන මේ වටේ තියෙන දේවල් වලින් මේ ඇතුලේ තියෙන ෆ්ලුයිඩ් එක එළියට එන්න පුළුවන්. මෙන්න මේ වගේ හරි අපූර්ව දේවල් ටිකක් තියෙනවා. ඔය සුපර් ෆ්ලුයිඩිටි තත්ත්වයේදී. එතකොට අපිට සුපර් ෆ්ලුයිඩිටි තත්ත්වයක් අපිට ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ අර විදිහට මේ බෝස්-අයින්ස්ටයින් කන්ඩෙන්සේට් කියන ඒ ෆිෆ්ත් ස්ටේට් ඔෆ් මැටර් එකේ මේ උදව්වෙන් තමයි. හරි? එතකොට ඔන්න ඕක තමයි මේ අපි අද කතා කරපු රසවත් මාතෘකාව. දැන් හැමදාම කියනවා වගේ මේ ක්වොන්ටම් සයන්ස් සහ ක්වොන්ටම් ෆිසික්ස් ක්වොන්ටම් කෙමිස්ට්‍රි ඒ වගේ සබ්ජෙක්ට්ස් කියලා කියන්නේ ඇත්තරම මේ දැන් ඉස්සරහා අවුරුදු වලදී සෑහෙන්න ලොකු පිම්මක් ගන්න මේ ඒරියාස් ඒ කියන්නේ සයන්ස් මේ රිලේටඩ් කන්සෙප්ට්ස්. එතකොට දැන් 25 නොබෙල් ප්‍රයිස් එක හම්බුණා මේ ක්වොන්ටම් ටනලින් වලට. එතකොට ඒක ගැන තමයි අපි කතා කරේ අද. ඊට කලින් 2022 දී හම්බුණා ක්වොන්ටම් එන්ටැන්ග්ලමන්ට් එකට. අපි ඒක ගැන හොඳටම කතා කරා මේ කතා කරන ක්වොන්ටම් අංශු කියන වීඩියෝ එකේදී පූර්ණ විග්‍රහයක් මම හිතනදී අරගෙන ආවා. මට පෞද්ගලිකව හිතනවා මේ නුතුරේදීම දැන් මම කලින් වීඩියෝ එකේදී කතා කරානේ අර මුලින්ම කතා කරා වගේ මේ ක්වොන්ටම් ටෙලිපොටේෂන් එක කියන එක. එතකොට ඔය ක්වොන්ටම් ටෙලිපොටේෂන් එකට නොබෙල් ප්‍රයිස් එකක් හිමි වෙයි කියලා ළඟදීම මට පෞද්ගලිකව හිතෙනවා. සහ ඒකත් එක්ක කරට කර තරගයක් තියෙනවා මේ ක්වොන්ටම් කම්පියුටින් කියන ඩිවයිස් එකට. එතකොට ගොඩක් වෙලාවට ඉදිරියේදී මෙන්න මේ කියන ක්වොන්ටම් කම්පියුටින් එකට ක්වොන්ටම් ටෙලිපොටේෂන් එකට එහෙම නැත්නම් තවදුරටත් මේ ඔය ක්වොන්ටම් එන්ටැන්ග්ලමන්ට් එකේ තියෙන තවත් වැඩි දියුණු කරපු කන්සෙප්ට්ස් වලට මෙන්න මේ කියන නොබෙල් ප්‍රයිස් එක නුතුරේදීම මේ අනාගතේ හිමි වෙන්න පුළුවන්.
තවදුරටත් ඇත්තටම මේ ක්වොන්ටම් සයන්ස් ඉගෙන ගන්නකොට සයිෆයිමත් නෙමෙයි කියලා දේ මම තේරුම් ගත්තා. ඒක නිසා මේ ආරාධනා කරනවා බලපු නැති කට්ටියට කලින් වීඩියෝස් බලන්න මුල ඉඳලා මම එකින් එක මේ අදාළ කරන concept වලට අදාළ කරන backgrounds ඒ ඔක්කොම කතා කරලා මුලින්ම මම වීඩියෝ එකක් කරා science කියන්නේ බොරුවක්ද කියලා. ඒක බලන්න මගේ පළවෙනිම වීඩියෝ එක. ඒකෙන් බලලා අදහසක් අරගෙන මේ දේවල් ගැන ඉගෙන ගන්න එන්න ආරාධනා කරන කට්ටියට තවදුරටත් මෙන්න මේ වගේ රසවත් ටොපික් එකකින් අපි නැවත හම්බෙමු. එතකන් සියලු දෙනාටම ජය.